සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද අපි ගේන්නේ AI වලින් මියුසික් ක්‍රියේට් කරන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන කියන. බොහෝ දෙනෙක් දන්නවා ඇති දැනටමත් සූනෝ කියන්නේ හරිම පහසුවෙන් ඔයාලට AI යූස් කරලා ඔඩියෝ එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් ටූල් එකක්. ඉතින් මේකට ඔයාලගේ Google ඊමේල් එකෙන් ලොග් වෙන්න පුළුවන් හරිම ලේසියෙන්. ඊට පස්සේ ලොග් වුණාට පස්සේ පොඩි විස්තර කීපයක් අහනවා. ඊට පස්සේ ඔයාලා කෙලින්ම එයාලා UI එකකට ගෙනියනවා. එතෙන්දී ඔයාලට පුළුවන් ක්‍රම කීපයකට මෙතනදී සින්දුවක් හදාගන්න. ෆ්‍රී ටූල් එකේ ඔයාලට සින්දු කීපයක් හදාගන්න පුළුවන් මූලිකව. ඒක නිසා ප්‍රෝ එක ගන්න නැතුව ඔයාලා මුලින්ම try කරලා බලන්න පුළුවන්. අද අපි ඒක කරලා බලමු. මම හරිම ෂෝට් වීඩියෝ එකක් කරන්න. ඒක නිසා කවුරුත් ස්කිප් කරන්නේ නැතුව වීඩියෝ එක හොඳට නරඹමු. මේකේ තියෙනවා මුලින්ම අපිට පුළුවන් ක්‍රම කීපයක්. එකක් තමයි ඔයාලා ලියපු සින්දුවක් මෙතෙන්ට ඇතුළත් කරලා ඒකට අදාළව අපි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා අපිට පුළුවන් ප්‍රොම්ප්ට් එකක් වෙනම ප්‍රොම්ප්ට් එකක් ලියලා ඒකට අදාළව ඔයාලට පුළුවන් සින්දුවක් ජෙනරේට් කරගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මෙතෙන්දී ෆ්‍රී ඔප්ෂන් වල තියෙනවා ඔයාලගේ කටහඬින් රෙකෝඩ් කරපු සින්දුවක්. ඒ කියන්නේ වචන කීපයක් දාලා මෙතන රෙකෝඩ් කරපු සින්දුවකින් ඔයාලට පුළුවන් වෙනත්ම තනුවකට සින්දුවක් ජෙනරේට් කරගන්න. මේ පේන ඔයාලට ලිරික්ස් ඇතුළත් කරගන්න තැන. අපි දැන් පොඩ්ඩක් බලමු කොහොමද සුනෝ එක හරියටම පොඩි වචන කීපයක් දුන්නම මෙයා කොහොමද මේක වැඩ කරගන්නේ, සිංහල හරියට වැඩ කරනවද? ඒ දේවල් ටික අපි බලාගමු. මම පොඩි වචන කීපයක වචන පේරි 4ක සින්දුවක් ලිව්වා. අපි දැන් මේක සුනෝ එකේ ලිරික්ස් සෙක්ෂන් එකට දාලා මුකුත්ම ඩිස්ක්‍රිප්ෂන් මුකුත් ලියන්නේ නැතුව අපි බලමු කොහොමද සුනෝ එකෙන් මේක ජෙනරේට් කරන්න කියලා. මෙතෙන්ට ඔයාලා ලිරික්ස් කියන එක දාන්න පුළුවන්. මෙතන යට තියෙනවා තව ඩිස්ක්‍රිප්ෂන් ප්‍රොම්ප්ට් එකක් ලියනවනම් ප්‍රොම්ප්ට් එක ලියන්න නැත්නම් ඔයාලා නිකම්ම ක්‍රියේට් බටන් එක ක්ලික් කරලා බලන්න කොහොමද මුලින්ම මේ සින්දුව ඔයාලට ඇහෙන්නේ කියලා. අපි බලමු දැන් කොහොමද මේ ජෙනරේට් වෙච්ච සින්දුව ඔයාලට ඇහෙන්නේ කියලා. අහසගි කුරුම් දෙයද පොළොව හඬ නගයි සිංහලේ ගලායන අපි නොබියවනගේ. හොඳයි. ඒ විදිහට තමයි අර සාමාන්‍ය විදිහට අපි මුකුත්ම ප්‍රොම්ප්ට් එකක් නැතුව දැම්මම සින්දුව ඇහෙන්නේ. ඉතින් දැන් අපි බලමු ටිකක් විශේෂ විදිහේ ප්‍රොම්ප්ට් එකක් ලියලා මේක අපිට මම try එකක් දුන්නේ අර මේ දවස්වල වයිකින් ටිකක් ප්‍රසිද්ධ නිසා අපි සිංහල බොරිය කෙනෙක් මේක කියන විදිහට ටිකක් ඩීප් කරලා වොයිස් එක ඩීප් කරලා පිරිමි කෙනෙක් ඒ වගේම පිටිපස්සෙන් ඩ්‍රම්ස් ඒ වගේ මොනවා හරි විශේෂ දෙයක් එක්ක මේක මේ කල්චරල් පොඩ්ඩක් ඉන්ස්පිරේෂන් එකක් ගන්නත් එක්ක නිකන් පවර්ෆුල් ගතියක් තියෙන හදලා බලන්න කියලා මම මේක ලිව්වා. ඉතින් මේක ලිරික්ස් සෙක්ෂන් එකේ දාන්න එපා. ඔයාලා පල්ලෙහා තියෙනවා ලිරික්ස් සෙක්ෂන් එකට යට ලිරික්ස් නැතුව ලිරික්ස් එකේ ලිරික්ස් එක විතරක් තියන්න. අනිත් ඒවා අයින් කරන්න. ලිරික්ස් එක නැතුව මෙතන යට තියෙනවා ස්ටයිල් කියලා. මේ ස්ටයිල් එකේ දාන්න ඔයාලා අර මම අරගේ පහසුවට උඩ දැම්මේ. මෙතන ඒ ප්‍රොම්ප්ට් එක ලියා ගන්න. ප්‍රොම්ප්ට් එක ලියලා සින්දුව ජෙනරේට් කරලා බලමු අපි කොහොමද මේකෙත් එන්නේ කියන එක. මම ජෙනරේට් කරපු එක තියෙනවා. ඔයාලට ඒක ප්ලේ කරලා පෙන්නන්න කොහොමද ඔයාලට සින්දුව ඇහෙන්නේ කියලා. ටිකක් දිග සින්දුවක්. අහසගි ගුරුම් දෙයද පොළොව හෙල් දෙයි තදින් සිංහලේ ගලා යනදා අපි නොබියව නැගිනි කඳුවැනි හදවත් ඇති සුල
ළඟට නොනැමෙනෙමු අඳුර එන හැම මොහොතේ අපිමයි එළිය කෙරෙමු සිංහනාය අපේ නාය නැගෙමු එක්ව සිංහලේ හෝ එක්ව නැගෙමු හෝ හොඳයි ඉතින් මම හිතනවා හැමදෙනාම මේ සින්දුව එන්ජොයි කරන්න ඇති කියලා ටිකක් අමුතුම විදිහේ සින්දුවක් තමයි හැදුනේ. ඉතින් අපි ඔයාලා try කරන්න පුළුවන් මෙතන option එකේ free option එකේ තියෙනවා voice audio කියන section එකේ audio tab එක උඩ තියෙනවා ඔයාලට පේනවා. ඒ audio tab එකට ගියාම ඔයාලට පුළුවන් එතනින් ඔයාලගේම voice එකකින් මේ lyrics ටික record කරලා audio file එක මෙයාලට upload කරත් එයාලා generate කරන song එක ওই විදිහටම ගන්න පුළුවන් අපිට අර අපි අතන ලියන style එක. එහෙමත් නැත්නම් prompt එක හරිය විදිහකට ලියාගත්තොත් ඔයාලට ටිකක් අමුතු නිර්මාණ කරලා මේක අත්හදා බලන්න පුළුවන්. ඉතින් ඕනම ප්‍රශ්නයක් තියෙනවා ඔයාලා යටින් අහන්න. මේක free plan එක. ඉතින් upgrade කරන්න අවශ්‍ය නැහැ ඔයාලට. සින්දු 10ක් විතර generate කරගන්න පුළුවන් එක දවසකට. ඉතින් use කරලා බලන්න හැමෝම. මම හිතනවා මේකෙන් ඔයාලා දෙයක් ගන්න ඇති කියලා. ඉතින් අපි quick video එකකින් ආවේ. ඒක නිසා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.